මට උදේ මේ සෙල්ලම් කරන ගමන් වැටිච්ච එක කමෙන්ට් එකක් එක මට නිකන් අදහසක් කියන්න හිතුණා උඹලට. මේ ලංකාවේ උන් ගැන මේ ජෙනරේෂන් එකේ උන් ගැන මම දශක 3මාරකට වැඩි කාලයක් මේක ජීවත් වෙච්ච එකෙක් විදිහට මගෙත් අදහසක් තියෙනවා. මේ ලංකාවේ ජන විඥානයම දකින්නේ ඇත්තටම වහල්ලු. උඹලා කිසිම එකෙක් දාර්ශනිකව ස්වාධීන වෙලා නැහැ. උඹලා කවුරු හරි සිවුරක් දාගත් එකෙක් මූ තමයි අපේ ශාස්ත්‍රූවරයා, මූ තමයි අපේ ගුරුවරයා. මූ පස්සේ අපි යන්න ඕනේ, මුගේ පුක හොදන්න ඕනේ, මූට සේවය කරන්න ඕනේ, වහල්කම් කරන්න ඕනේ, මුගේ බණ විතරයි අපි අහන්න ඕනේ කියලා හිතාගෙන එක සෙට් එකක් එක තක්කඩියට වහල්කම් කරනවා. තව සෙට් එකක් ඒ වගේ තව තෝරාගත්ත තක්කඩි ගොන්නකට වහල්කම් කරනවා. උඹලා මොනම හෝ විදියකින් වේවා මොකක් හරි පාර්ශවයකට හේතු වෙලා වහල්කම් කරන, ගැතිකම් කරන ජන විඥානයක් තමයි මම මේ රට ඇතුලේ දකින්නේ. හැබැයි මම සතුටු වෙනවා, විශ්වබුද්ධ සතුටු වෙනවා. උඹලා ගොඩේ ඉඳලම ඔය පාරම තෝරගෙන අවසානයේ මම තීරුම් ගන්නවා මේකේ සැබෑම ගුරුවරයා ඉන්නේ තමන් ගාව කියන එක. ඒක තමයි හැම බුදුවරයෙක්ම ලෝකෙට දුන්න පණිවිඩය. ඉතින් මම අදට සතුටු වෙන කාරණාව තමයි තොපි වගේ වහල් ගොබ්බ සෙට් එකකින් අයින් වෙලා මේ විදියට නිදහසේ ඉන්න පසුබිම මට සබහාදහම සකස් කරලා දීම ගැන මම මේ විශ්වයට ස්තුතිවන්ත වෙනවා.